අද අපි ලංකාවේ ලොකුම කිරිගොවිපළ නිව්සීලන්ත ෆාම් එක බලන්නයි යන්නේ. කෝච්චියෙන් යන මේ ගමන හරිම සුන්දරයි. මේක දකුණු ආසියාවේ ලොකුම කිරිගොවිපළ කියලා කියනවා. ඒ වගේම ගොවිපළේ නවීන තාක්ෂණය පාවිච්චි කරලා කිරි දොවන හැටි, ඒවා කූල් කරලා ස්ටෝ කරන හැටි, සත්තුන්ට කෑම දෙන හැටි මේ සේරම බලන්න ආර්යන් නේචර් ක්‍රාෆ්ට් මගේ channel එකට යමු. ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe button එකයි bell icon එකයි දෙකම click කරලා මගේ videos ටික ඔක්කොම බලන්න. train එකේ අඹේවැලට යන මේ ගමන හරිම සුන්දර අත්දැකීමක්. ඒ වගේම දියැලි කීපෙකුත් පහු වෙනවා. මේ බලන්න. කලව කැලේ පහු වෙලා දැන් අපි යන්නේ. පාර දෙපැත්තෙම කොළ පාට තේවත්. මේ අඹේවැල ස්ටේෂන් එක. අපි එතනින් බැස්සා. නිව්සීලන්ත ෆාම් එකට යන අතරමඟදී අඹේවැල වැව මේකත් පහු වෙනවා. අඹේවැල වැව තමයි මේ දෙපැත්තේ තියෙන්නේ. නිව්සීලන්ත ෆාම් එකට ලං වෙන්න මේ බලන්නකෝ. පරිසරය තවත් ලස්සන වෙනවා. දැන් අපිට නිව්සීලන්ත ෆාම් එකේ අලුත්ම ගොඩනැගිලි 3ක් පැහැදිලිව පේනවා. මේ ගොඩනැගිලි 3ම අලුත් ඒවා. මේවා ඇතුලේ කිරි නිෂ්පාදනයට ඕන කරන සේරම පහසුකම් තියෙනවා. මේ කිරි ලොරි කීපයකට අපිව පහු කරගෙන යනවා. ටිකට් එකක් අරගෙන තමයි මෙතෙන්ට ඇතුල් වෙන්න ඕනේ. හැබැයි මේ ටිකට් එකට දෙන ගාණ නම් පාඩු නෑ. ඇතුලේ ගොඩාක් දේවල් බලන්න තියෙනවා. මෙතන ඉන්න කිරි දෙනුන්ගෙන් දවසට 3 සැරයක් කිරි ගන්නවා. මේ දැන් අපි ඉන්නේ මිල්කින් පාලයකේ. මේ බලන්නකෝ. මේගොල්ලෝ නොයසෙල්ලෙන් බලන් ඉන්නවා. මිල්කින් පාලයකට ඇතුළු වෙන්න. ඊළඟට මෙතන දොර ඇරියම පේලියට කුහුණු කරපු ආකාරයටම ඇතුළට එනවා එක්කෙනා පස්සේ එක්කෙනා. මෙතන කිරිගවයෝ 1250ක් විතර ඉන්නවලු. ඒගොල්ලන්ගෙන් batch wise තමයි කිරි ගන්න. පිළිවෙලට අපි යන වෙලාවේ එක කණ්ඩායමක කිරි අරගෙන ඊළඟ කණ්ඩායම ඇතුළට එමින් තමයි හිටියේ. මේ හැම එක්කෙනෙක්ගේම කනේ ඉලෙක්ට්‍රොනික අයිඩෙන්ටිෆිකේෂන් ටැග් එකක් හයි කරලා තියෙනවා. මේ ටැග් එක නිසා මේක එක්කෙනාගෙන් ගන්න කිරිවල තොරතුරු ප්‍රමාණය ගුණාත්මය වගේ ඒවා ඔටෝමැටිකලිම කම්පියුටරයිස් වෙනවා. කිරි දෙනුන් මිල්කින් පාලයකට පේලියට මේ වගේ ඇතුල් වෙලා ඒගොල්ලන්ගේ ඉන්න තැන්වල ස්ථානගත වුණාම ඒගොල්ලන්ගේ කිරි බුරුල්ල පිරිසිදු කරනවා. පිරිසිදු කරලා පිහිදලා ස්ට්‍රිප් කප් ටෙස්ට් එකක් කරනවා. මේ ටෙස්ට් එකෙන් තමයි කිරි හොඳ තත්ත්වයේ තියනවාද කියලා බලන්නේ. ඊට පස්සේ තමයි මැෂින් එකට සවි කරන්නේ. කිරි එරණ එක උත්තේජනය කරන්න මැෂින් එකට සවි කරලා ඉන්න කාලය පුරාම මේගොල්ලන් ඉන්න මේ මිල්කින් පාලයකේ සොෆ්ට් මියුසික් එකක් දාලායි තියෙන්නේ. නැත්නම් නියමිත කිරි ප්‍රමාණය ලැබුණාට පස්සේ ඔටෝමැටිකලිම සවි කරපු යන්ත්‍රය ගැලවෙනවා. ඊට පස්සේ ඉදිරිපස තියෙන බා එක ඕපන් වෙලා ඒගොල්ලෝ නිදහස් වෙනවා. මෙතන ඉන්න රතුයි සුදුයි දෙනුන් අයශය වර්ගයට අයිති. මේ බලන්නකො කළු සුදු අය. ඒගොල්ලෝ ක්‍රිස්තියන් වර්ගයේ දෙනුන්. ඊට පස්සේ මේ ගන්න කිරි කූල් වෙලා ඒ වෙලාවෙම කූල් ටැන්ක්ස් වල ස්ටෝ වෙනවා. එක දවසකට ඉතින් ලීටර් 40ත් 60ත් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන් එක සතෙකුගෙන්. කිරි අරගෙන ඉවර වුණාම මේ බලන්නකෝ ඒගොල්ලෝ පේලියට ආපහු යනවා. මෙතන ඉන්න කිරි දෙනුන්ට කෑම නිෂ්පාදනය කරන්න මේ භූමියේ හොඳ වර්ගයේ තනකොළ වවලා තියෙනවා. ඒවත් එක්ක බඩේරිකු ශාකත් යොදාගෙන සයිලේජ් හදනවා. සයිලේජ් කියන්නේ හොඳ සත්ව ආහාරයක්. ඊට පස්සේ ඒ රළු ආහාරයත් එක්ක පුන්නක්කු වගේ සාන්ද්‍ර ආහාරات කලවම් කරලා තමයි මේගොල්ලන්ට දෙන්නේ.
මේ සත්ව නිවාසය පිරිසිදු කිරීමයි ආහාර ලබා දීමයි මේ සේරම ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. ඒ වගේම මේ නිවාසය ඇතුලේ උෂ්ණත්වය පාලනය කරලායි තියෙන්නේ. මේ සත්ව නිවාස වලින් ලැබෙන ගෝම වගේ දේවල් මුත්‍රා පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. දැන් අපි කිරිගොවිපළ බලලා මේ ලස්සන පරිසරය පහු කරගෙන අනිත් සත්තු ඉන්න දිහාවටයි යන්නේ. මේ ඉන්නේ පැටව්. මේ අය තමයි ඊළඟට කිරි නිෂ්පාදනය සඳහා ගන්නෙ. ඒක නිසා මේගොල්ලොත් හොඳින් පෝෂණය කරන්න ඕනේ. ඊළඟටත් හොඳට කෑම දෙන්න ඕනේ. මෙතන අයශය වර්ගයේ අයයි ක්‍රීෂියන් වර්ගයේ අයයි දෙගොල්ලොම ඉන්නවා. ලෙඩ වෙච්ච කෙනෙක්. ඒක නිසා එයා වෙන් කරලා. මේ ෆාම් එකේ ඈත මෑත කෙළවරක දැන් අපි ඉන්නේ. ඈතින් කඳු වලල්ලක් පේනවා. මේ ජනවාරි මාසේ නිසා මුළු පළාතම මීදුමෙන් වැහිලායි තියෙන්නේ. ඒ වගේම කිරි නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් කැෆේ එකකුත් මේක ඇතුලේ තියෙනවා. දැන් අපි යන්නේ ස්ටඩ් බූල්ස්. එහෙම නැත්නම් පට්ටි ගොනුන් ඉන්න ගව නිවාසයට. ඒගොල්ලෝ ටිකක් වසයි. මේ වෙලාවේ ඒගොල්ලන්ටත් කෑම දෙනවා. මේ ෆාම් එකේ අවුරුදු ගණනාවක් පුරාම බ්‍රීඩින් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක වෙනවා. වැඩි කිරි නිෂ්පාදනයක් තියෙන දෙනුන් හදාගන්න. අන්නේ බ්‍රීඩින් ප්‍රෝග්‍රෑම් එකට සීමන් ගන්න මේගොල්ලන්ගේ. ඊළඟට අපි යන්නේ එළු පට්ටිය. මේගොල්ලෝ සෙල්ලම් කරනවා. එතනත් විවිධ වර්ගයේ එළුවෝ ඉන්නවා. මේ බලන්නකෝ. දේවරුව නිසා හැම තැනම සතුන්ට කෑම දෙන වෙලාව.
ඊළඟට අපි කළුකුන්, ගිනි කුකුල්ලු, හාවෝ වගේ මෙතන ඉන්න තවත් සත්තු ගොඩාක් බලාගෙන දැන් ඉතින් නිව්සීලන්ඩ් ෆාම් එකට සමු දෙන්නයි හදන්නේ. ඉතින් ආපහු වෙන ගමනත් හරි සුන්දරයි. ඉතින් අමතක නොකර මගේ channel එක subscribe කරලා comment එකකුත් දාගෙන යන්න. ස්ටේෂන් එකට ආවම මගදී ට්‍රේන් එකක් වීලි පැනලා ආයේ ට්‍රේන් එකක් එන වෙලාවක් කියන්නවත් බෑ කිව්වා. දන්නවනේ ඉතින් අපි ටිකක් කලබල වුණා. ඒත් එතන හිටපු ෆොරනර්ස්ලා දෙන්නේ ඒක චුට්ටක්වත් ගණන් ගන්න නැතුව හරිම විනෝදයෙන් කාලය ගත කළා. මේ බලන්න ඔය අය මට හිතුණා ඒකත් අපිට ආදර්ශයක් කියලා. ඉතින් මේ සුන්දර පරිසරයට ආයිබුවන් කියලා ට්‍රේන් එකේම අමහු යන්නයි හදන්නේ. මේ වගේ සුන්දර ඉසව්වකදී ආයෙත් හමු වෙමු.